හායි ඩ්‍රීම් ට්‍රැවලර්ස් ඔයාලට කොහොමද? ඔන්න අද අපි ආවේ මාතර නගරයේ තියෙන පරවි දූපතට. මාතර බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහමයි මේ දූපත පිහිටලා තියෙන්නේ. මේ දූපතට යන්න කලින් මුලින්ම තිබ්බේ ලී පාලමක්. 2022 මාර්තු මාසයේ මේ පාලම කඩන් වැටුණා. ඊට පස්සේ අලුතින් වාණය වලින් හදපු පාලම 2023 නොවැම්බර් මාසයේ මහජනතාවට විවෘත වුණා. ශ්‍රී ලංකා හමුදාවේ ඉංජිනේරුවන් තමා අඩි 340ක ආරක්ෂිත අත්පටි සහිතව මේ පාලම අලුතින් හදලා තියෙන්නේ. හැබැයි දැන් නම් මේ පාර ආරක්ෂිතයි කියලා කියන්න පුළුවන්. මුද නම් හරිම ලස්සනයි. හැබැයි රැල්ල සැර වැඩි. පරවි දුව විහාරය කියලා හඳුන්වනවා. යමු අපි උඩට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. මුලින්ම තිබ්බෙනම් ධර්මශාලාවක්. උඩට යද්දි නම් හරිම ලස්සනයි. වටේටම මහ මුහුද. ඒ වගේම හුලං නම් හරිම සැරයි. චෛත්‍ය ඇතුළ අපි යද්දි නම් ස්වාමින් වහන්සේ නමක් පූජාවක් කරමින් හිටියේ. බලන්නකෝ මේ නිර්මාණ හරිම ලස්සනයි. ඒ වගේම කලාත්මකයි. චෛත්‍යයෙන් එළියට ආවහම චෛත්‍ය වටේට මේ වගේ පින්තූර අඹලා තිබ්බා. හරිම නිර්මාණාත්මකයි. මේ තියෙන්නේ ගාන්ටාර කුළුණ. බලන්නකෝ තියෙන ලස්සන. අපිට ඈතට පේන පුංචිම පුංචි චෛත්‍ය තමයි මේ තියෙන්නේ. මේ මාතර ටවුන් එක පරවි දූපතට පේන විදිහ. ඊළඟට පල්ලෙහා තට්ටුවට ගියා. එහෙ තිබ්බෙනම් ධර්මශාලාව. මේක නම් හැබැයි නිකම් ධර්මශාලාවක් නෙවෙයි. මුළු ධර්මශාලාවම ලස්සන මාළු ඉන්න දිය අඟලකින් වට වෙලායි තිබ්බේ. පරවි දූපතේ තියෙන දේවාලය. හුළඟයි මුහුදු රළහඬයි ඇහෙද්දි අමුතුම ෆීලින් එකක් තමයි හිතට දැනෙන්නේ. අපි තවත් ලොග් එකක් අරන් හමු වෙනකන් මේ ඩ්‍රීම් ට්‍රැවල්ස්